දැන් වීසා වල ලොකු පොලිමක් නැහැ. ඉක්මනින් වීසා ගන්න පුළුවන්. ඔබ දන්නවද මෑත කාලෙකදී ගත්තොත් අපේ කිසිදු වීසා එකක් රිජෙක්ට් වෙලා නැහැ. දැන් ඕස්ට්‍රේලියාවට යනවා කියන සිහිනයක් නෙමෙයි ලංකාවේ ජීවත් වෙන්න ඒක තමයි සුදුසුම දේ. රටින් පිට යනවා නම් ඔබ පළමුව try කරන්න ඕස්ට්‍රේලියාවට ඒ benefit එක වෙන රටකින් ගන්න බෑ. Australian work visa එකෙන් බොහෝ දෙනෙට එරට PR එකට යනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ හරියට අවංකව වැඩ කරොත්. ටික කාලයකට පස්සේ ඔන්න අපි තාම නැවත Worldwide Visa Consultant Private Limited ආයතනයෙන් වීඩියෝ එකක් අරගෙන. අතවශ්‍යම ඕස්ට්‍රේලියානු රජයේ මේ වෙනකොට හදලා තියෙන සබ්ක්ලාස් 482 skill in demand visa කරනවද? ඔව් කරනවා. මේ වෙනකොට අපේ කම්පැනි එක සාර්ථකයි. අතවශ්‍යම වීසා ලබා ගන්න මේ හැකියාවක් තියෙනවා. දැන් වීසා වල ලොකු පොලිමක් නැහැ. ඉක්මනින් වීසා ගන්න පුළුවන්. හැබැයි ඒකලගේ සිස්ටම් එක දැන් අප්ඩේට් කරලා තියෙන්නේ විශාල වශයෙන් ජෙනුවින් අයට පමණයි මේ වෙනකොට වීසා ලබා ගැනීම හැකියාවක් තිබෙන්නේ. මොනවාද මේ ජෙනුවින් කියන්නේ? අත වශයෙන්ම ඔබ පට්ට වැඩෙක් නම් ඔබ හොඳටම වැඩ දන්න පුද්ගලෙක් නම් ඔබට අවස්ථාවක් තිබෙනවා. හැබැයි ඔබට ඉච්චර වැඩ නැතිනම් වැඩ පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඔබට අත වශයෙන්ම එහෙම ලබා ගැනීම හැකියාවක් නැහැ. මොකද මේ සැරේ දැන් එම්බසියෙන් වීසා රිජෙක්ට් කරනවද? නැහැ. එම්බසියෙන් වීසා එකක් රිජෙක්ට් කරන්නේ නැහැ ලේසියෙන්. ඔබ දන්නවද මෑත කාලෙකදී ගත්තොත් අපේ කිසිදු වීසා එකක් රිජෙක්ට් වෙලා නැහැ. නමුත් එම්බසිය විසින් හදලා තියෙන සිස්ටම් එකක් රාජ්‍යය හදලා තියෙන ඕස්ට්‍රේලියානු සිස්ටම් එකේම තියෙන ලොකු වෙනස්කම් කරලා. දැන් ඔබ දන්නවා ඉස්සෙල්ලාම මේ චේන්ජ් එකේදී ඕස්ට්‍රේලියාවට පුද්ගලෙක් අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම ඕස්ට්‍රේලියාව රාජ්‍යයේ අවසර ගන්න ඕනේ. ඒකට කියනවා නොමිනේෂන් කියලා. නොමිනේෂන් එකක් ගන්න නම් අත වශයෙන්ම ඒක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒ රටේ කම්පැනි ලියාපදිංචි එකක් වෙන්න ඕන. කම්පැනියට බිස්නස් එකක් තියෙන්න ඕන. බිස්නස් එක හොඳට යූස් කරලා තියෙන්න ඕන. ඒක ටැක්ස් ගෙවලා තියෙන්න ඕන. ඒකේ සේවකේ වැඩ කරන එකක් වෙන්න ඕන. බිස්නස් එකේ ඉදිරි අනාගතය සඳහා ඔවුන් ප්‍රොෆයිල් එකක් ඔවුන්ගේ බිස්නස් ප්‍රොපෝසල් එකක් දෙන්න ඕන. ඒකට අත්‍යවශ්‍ය සේවකයෙක් ඉන්නවා නම් විදේශ රටකින් ගෙන්න ගන්න පුළුවන්. මේ සඳහා අවසරයක් ගන්න ඕන. මේ අවසරේ නොමිනේෂන් අවසරය ගන්නට කම්පැනි එකට සාමාන්‍යයෙන් ටිකක් ලොකු මුදලක් රජයට ගෙවන්න වෙනවා බද්දක් වශයෙන්. ඒකට නොමිනේෂන් එක කියලා. ඒ වගේම අපේ ඉල්ලන ඇප්ලයි කරන සේවකයාට අවුරුදු 3ක විතර විසක් යනවා නම් එතකටත් ටිකක් ලොකු මුදලක් ගෙවන්න ඕනේ. ඒතර කොහොමද සාමාන්‍යයෙන් අපි දල වශයෙන් ගත්තොත් මේක පොඩි කරන වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය දල වශයෙන් ගත්ත නොමිනේෂන් එකට ඒ රටේ කම්පැනි එක $7,635ක වගේ මුදලක් ඒගොල්ලන්ට වැය වෙනවා. එතකොට මේක තුලම ඒ රටේ රජය කල්පනා කරපු ටාගට් එකට ඒගොල්ලන් ඇවිල්ලා තියෙනවා. ඕනම කම්පැනියක් $7,000 ගණක් විතර ආය රජයට බද්දක් ගෙවලා සාමාන්‍ය සේවකයෙක් ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔව් ඒ කම්පැනියට $7,000 ගණක් ගෙවන්න වෙන නිසා ඔවුන් උපරිම හැකියාවක් තියෙන පුද්ගලයාව තමයි රටට ගන්නෙ. ඒ විතරක්ද? නෑ. තව තීතියකට යටත් වෙනවා. $76,500කට වඩා සැලරි එකක් ගෙවන්න ඕන. ඔයා හිතන්නකෝ $60,000ට 65,000ටත් වැඩ කරන සේවකයෝ ඉන්න රටක $76,500කට වඩා සැලරි එකක් ගෙවන්න පොරොන්දු වෙලා ගිවිසුම්කුත් ගහලා නොමිනේෂන් එකකට වෙනම $7,000 ගණක් ගෙවලා රටට ගෙන්න ගන්නවා නම් ඒක ඇත්ත වශයෙන්ම පුරප්පාඩුවක් සඳහා තියෙන ජොබ් එකකට ගෙන්න ගන්න. ඇත්තටම දැන් සබ්ක්ලාස් 482 වීසා ලැබෙනවා කිසිම කරදරයකින් තොරව. හැබැයි අවංක තියෙන. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව රටක් වශයෙන් ගත්තොත් ඔවුන්ගේ ක්‍රමවේදය සාර්ථක කරගෙන තියෙනවා. දැන් ඒ රටට යන්න පුළුවන්කම තියෙන්නේ ඒ රටට කම්පැනිස් ගෙන්න ගන්නේ ලියාපදිංචි වෙච්ච කම්පැනියක් වෙන්න ඕන 7,000 ගණක් 7,635 ගෙවන්න පුළුවන් කම්පැනියක් වෙන්න ඕන. ඒ වගේම ගෙනාවට පස්සේ ඒ සේවකයාට ඒ රටේ ඉන්න මිනිසුන්ටත් වඩා වැඩි සැලරි එකක් කියන්නේ ලේබර්ස්ලා වශයෙන් ගත්තොත් එහෙම මේ ස්කිල් වීසා වලට $65,000ට ගෙවන සැලරි එක අතර 76,500කට වඩා සැලරි එකක් ගෙවන්නේ. ඒ කියන්නේ හෙඩ් බාස් කෙනෙකුට විතරයි නැත්නම් හොඳ වැඩේට විතරයි ඕස්ට්‍රේලියාවේ ජොබ්ස් තියෙන්නේ. ඒක හින්දා මේ වෙනකොට අපේ ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. ඔබට හොඳ work experience එකක් තියෙනවා නම් ඔබට හොඳ knowledge එකක් තියෙනවා නම් ඔබ skill visa වලට දක්ෂ නම් තව දුරටත් worldwide visa එකෙන් ඔබට උදව්වක් ගන්න පුළුවන්. මොකද මේ උදව්ව ඔබට වැඩ කරන්න ස්ථානයක් හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අපි වීසා දෙනවද? නෑ. අපි වීසා ලබා දෙන ආයතනයක් නෙමෙයි. අපි work visa එකක් හඳුනා දෙන ආයතනයකද. අපි ඔබට වැඩ කරන්න ඔබගේ qualification වලට ඔබගේ හැකියාවට
රැකියාවක් කරන්න සුදුසු තරක් අපි හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දීම ඵලයෙන් ඔක්කොම හරිද? නෑ. ඒගොල්ලන් ඔයාව ඉන්ටර්විව් එකක් කරනවා. ඔයාත් එක්ක කතා කරනවා. ඩිරෙක්ට් සම්බන්ධකම් තියන්නේ. අපි හරහාද නෑ. ඔබ ඍජුවම සම්බන්ධ වෙනවා. ඔබ දන්නවද මේ දවස්වල අපිට වෙච්ච ලොකුම ප්‍රශ්න තමයි අපිත් එක්ක රෙජිස්ටර් වෙච්ච අය ඔවුන් ඩිරෙක්ට් සම්බන්ධය ඇති කරගෙන ඔවුන් කෙලින්ම ගිහිලා තියෙනවා විදේශ රටවලට. එතකොට අපිටත් දන්නවන්නේ නැතුව යන්නේ. ඇත්තටම මොකද අපි ඔබගේ CV එක අපි රෙෆරන්ස් වශයෙන් අරගෙන අපි වගකීම් අරගෙන අපි ඔයා ගැන හොයලා බලලා පොලිස් ක්ලියරන්ස් බලලා කරලා අපි ඒ රටට අඳුනලා දෙනවා. ඕන් ඩිරෙක්ට් ඔබට කතා ඒ කියන පුද්ගලයාට ක්ලයන්ට් කතා කරාම ඒ ක්ලයන්ට් හා සම්බන්ධකම් ඇති කරගෙන ඔවුන් පස්සේ ඔවුන්ගේ වීසා එක හදාගෙන යනවා. අඩු ගන්න අපිට ස්තුති කියලාවත් යන්නේ නැති පිරිසක් මේ වෙනකොට ඉන්නවා. පහුගිය කාලේ බොහෝ දෙනෙක් ගියා. අඩු ගන්න ගියාට පස්සේ අඩු ගන්න කෝල් එකක්වත් අපිට ඇවිල්ලා නැහැ. කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. අපි ඒක දැනගෙන තමයි මේ අවුරුදු 14 15 මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. අපි දන්නවා ලාංකිකයෝ ඒ වගේ සමහර ගුණමකුළු ලාංකිකයෝ වගේම වැදගත් ජෙනුයින් ක්ලයන්ට්ලත් ඉන්නවා. ඒක හින්දා අපි කැමති සාමාන්‍යයෙන් අපේ ප්‍රොසෙස් එකක් වශයෙන් මේ ආපු කාර්යය ඉදිරියටත් මේ විදිහට කරගෙන යන්න. ඔබට හැකියාව තියෙනවා නම් මම ඉස්සෙල්ලා කතා කරේ work experience එක ගැන. ඔබ යම් කිසි වෘත්තීය අධ්‍යාපනයක පසු වෘත්තියක් 7 දිනක් කරාට පසුව ඔබට තියෙනවා නම් ක්වොලිෆිකේෂන් එකක් අවුරුදු කීපයක අවුරුදු ගානේ අවුරුදු 6ක වක්කත් අඩු ගානේ ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් අවස්ථාව වැඩි ගන්න පුළුවන්. මේ ළඟදී කෙනෙක් මගෙන් අහනවා ඒ රටේ සිස්ටම් එකේ තියෙන අවුරුද්දයි 2යි නේද කියලා. නෑ. ඒකට වෙනම හේතුවක් තියෙනවා. ඔබ හිතන්නේ ඒ රටේ ඉන්න පුද්ගලට අධ්‍යාපනයේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් වීසා එකෙන් පස්සේ ඔහුට වර්ක් එක්ස්පීරියන්ස් එක ඔහුට හම්බෙන අවුරුදු 2ක රැකියා කරන කාලෙදී මෙහිට ඔහුට ඉතින්දී ඔහුට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ අවුරුද්දක හොකදක වර්ක් එක්ස්පීරියන්ස් එකක් විතරයි ඕස්ට්‍රේලියාව ඇතුලේ. මේකේ විදේශ රටවල කියන්නේ විදේශික රටක ඉන්නවා නම් ඔවුන් අවුරුදු 2කට වැඩි කාලයක් ඒ රටේ කම්පැනිය විසින් බලාපොරොත්තු වෙනවා. මේක රජය නෙමේ කම්පැනියක් බලාපොරොත්තු වෙනවා. දැන් ඕස්ට්‍රේලියානු රජය මේක දක්ෂ ලෙස ඔවුන්ගේ මයිග්‍රේෂන් ප්ලෑන් එක උන්ට මේ දෙන අවස්ථාව මේකේ වගකීම තනිකරම කම්පැනියට පවරලා තියෙනවා. ඒ කම්පැනිය විසින් තමයි ඒ ගන්න පුද්ගලයාව හඳුනා ගන්න ඕනේ, කතා කරන්න ඕනේ, ටෙස්ට් කරන්න ඕනේ, ඔහුගේ ප්‍රායෝගික අධ්‍යයනයෙන් බලන්න ඕනේ. ඒ ඔක්කොම වගේම ආයතනය දීලා තියෙන්නේ. ඒ ආයතනත් විශාල මුදලක් මම ඉස්සලා කිව්වා වගේ ලොකු මුදලක් ගෙවලා ගන්න නිසා ඔවුන් කැමති සුපර්මෑන් කෙනෙක්ව හෙට ගන්න. දැන් ඒක ඒ කම්පැනි පැත්තෙන් ගත්තොත් ඒක සාධාරණ කතාවක්. මොකද හේතුව ඒ කම්පැනි උන්ට හැකියාව නැති නිසා ඔහුගේ රට ඇතුලෙන් ඒ සේවකයෙක් හොයාගන්න ඔහු විදේශ රටකින් ගෙන්නනවා. මේ විදේශ රටකින් ගෙන්නනකට අනිවාර්යයෙන්ම ඔහුට ලොකු හැකියාවක් තියෙන පුද්ගලෙක් පමණයි උන් ගෙන්න ගන්න. මොකද ඔවුන් ලොකු පඩියක් ගෙවනවා මේකට. ඒකෙන්ද අන්තර්ජාලය ප්‍රසිද්ධ කරාට පස්සේ බංග්ලාදේශය, චීනය වගේ රටවල් වල ලොකු රටවල් වල අරාබියේ ඉන්න සීලම වගේ බොහෝ දෙනෙක් ඇප්ලයි කරනවා. ඔබ දන්නවා සාමාන්‍ය CV 8000ක් විතර පමණ උන්ට ලැබෙනවා. ඒ 8000 ඇතුළත උන් පරීක්ෂාකාරී වෙනවා. හොඳම CV එක තෝරගන්න. එතකොට එවිනි පුද්ගලයාට තමයි ඔවුන් අවස්ථාව දෙන්නේ. ඔබට දැන් ඕස්ට්‍රේලියාවට යනවා කියන සිහිනයක් නෙමේ ලොකු තරගයක්. මේ තරගෙදී සාමාන්‍යයෙන් බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන්. ඇත්තටම ඔබට work visa එකක් නැත්නම් job එක. අපි පහුගිය කාලෙදී job interviews මම හිතන්නේ අපේ ඉන්න සමාජිකයන්ට අරන් දීලා තියෙනවා interviews 300ක් පමණ අරන් දීලා තියෙනවා. හැබැයි බොහොම අල්පයක් විතරයි ඒක සාර්ථකත්වයට ගිහිලා තියෙන්නේ. අපි ඔබව ඍජුව මොන ගැස්වීමක් තමයි කරන්නේ ඒ client තමයි ඒ කියන්නේ රටේ company එක තමයි අනිවාර්යයෙන්ම ඔබ සුදුසු නැද්ද ඔබ ගැලපෙනවද කියලා තීරණය කරන්නේ. ඔවුන් තේරෙනවා නම් ඔවුන්ට job offer එකක් දෙනවා. offer එක දුන්නායින් පස්සේ ඔබ අනිවාර්යයෙන්ම මාරා රෙජිස්ටර්ඩ් නීතිඥවරයෙක්ගේ හරහා පමණක් මේ කටයුතු කරන්න. මොකද හේතුව මෙවැනි බොහෝ කලාතුරකින් බොහෝ අමාරුවෙන් ලබා ගන්න එකක් ආවට ගියාට ඔබ තනියෙන් ඇප්ලයි කරන්න යන්න එපා. කවදාකවත් වීසා එකක් මේ වීසා එකේ සාමාන්‍යයෙන් මාරා රෙජිස්ටර්ඩ් ලෝයර් කෙනෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 5000කට වැඩි මුදලක් ඔයාලට ගෙවන්න වෙනවා. ඒ ගෙවලා ඔබගේ නීත්‍යානුකූලව සබ්මිට් කරොත් ඔබ වීසා ෆී එක සාමාන්‍ය ඩොලර් 3210ක් විතර ගෙවන්න වෙනවා. සමහරට ඒ කම්පැනි ඒ වියදම් ඔක්කොම දරන්න පුළුවන් නැත්නම් ඔබට ඒ වියදම් දරා ගන්න වෙනවා.
එතකොට මේ වෙනි වියදම් හා එයා ටිකට් එකටත් ඔබට ඩොලර් 2000ක් විතර වියදම් වෙනවා. මම ආපහු කියන්නම් මේ සබ් ක්ලාස් 482 යන වියදම් මේ වහන් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ black and white හැමෝටම දන්න කියන දැනගන්න ඕන විදිහ නොමිනේෂන් සාමාන්‍යයෙන් මේ නොමිනේෂන් කවුද ගෙවන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මම කියන්නේ නොමිනේෂන් එකට ඩොලර් 7635ක් විතර යනවා. එතකොට ලෝයර් ෆී එකට ලෝයර් 6000ක් පමණ විතර යනවා. ඒ වගේම වීසා ෆී එක ඩොලර් 3210ක් පමණ යනවා. ඒ වගේම ඔයාට එයා ටිකට් එකට ඩොලර් 1000ක් පමණ යනවා. මේක තනි ඇප්ලිකන්ට්. ඔබ ෆැමිලි එකක් වශයෙන් යනවා නම් ඔබගේ වයිෆ් ටු වර්ක් වීසා එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ තව ඩොලර් 3210ක් ගෙවන්න ඕන. දරුවෙට ඩොලර් 800කට පමණ මුදලක් වට වීසා ෆී එකට වශයෙන් යන්න පුළුවන්. මේ වගේ වියදම් රාශියක් යන එකක්. හැබැයි කොහොම ගියත් ඕස්ට්‍රේලියාව කියන්නේ ඔබගේ ඩ්‍රීම් කන්ට්‍රි එක වෙන්න පුළුවන්. මොකද වර්ල්ඩ් එකේ තියෙන ලස්සන නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මං රටවල් 16ක ජීවත් වෙලා හිටියත් මම උනත් හරි කැමති රටක් තමයි ලංකාව මගේ නම්බර් 1. ඒ වුණාට මගේ නම්බර් 2 වෙන්නේ ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාවේ ලයිෆ් ස්ටයිල් එකේදී කාටවත් අභියෝග කරන්න බෑ. ඔබට ඕස්ට්‍රේලියන් වර්ක් වීසා එකක් හම්බ වෙනවා කියන්නේ ඔබට සාමාන්‍ය ස්ටුඩන්ට් වීසා එකට සමාන කරන්න නම් එපා. ස්ටුඩන්ට් වීසා එකේදී ඔබ කවදාකවත් වර්ක් වීසා එකට අනුමත වෙන්නේ නැහැ. ඔබ ඒක ලබා ගන්න නම් ලොකු ස්ට්‍රගල් කිරීමෙන් පසු අද වෙනකොට ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට්ස්ලා දහස් ගණන් ඉන්නවා. උන්ට ආපහු මව් රටට යන්න වෙලා තියෙනවා. තමන්ගේ වියදම් කරව මිලියන ගණන් වියදම් අපතේ යවමින්. හැබැයි වර්ක් වීසා එකේ ඉන්න බොහෝ දෙනෙක්ට ඒ රටේ ඔබ රැකියාව හරියට කරොත් ඔබ ඒ කියන්නේ ඒ රටේ කම්පැනි ඩොලර් 76500ක් ගෙවනවා නම් මේ 76500ට ඔබ නිවැරදි සේවාවක් කරලා තියෙනවා නම් ඒ කම්පැනියට ඔබගේ පස්සෙන් එන්න ඕනේ විදියට ඔබ වැඩ කරලා තියෙනවා. ඔබ අවංක වැඩ කරලා තියෙනවා නම් ඔබගේ දක්ෂතාවය පෙන්නලා තියෙනවා නම් ඒ කම්පැනිය කවදාකවත් ඔබ අතාරින්නේ නැහැ. මම වීසා විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. මම දැනුවත් එක වර්ක් වීසා එකක් පමණක් ඒ කම්පැනියට මේ පුද්ගලයාව තියාගන්න බැරි වුණා. ඒ භාෂාමය ප්‍රශ්නයක් හින්දා. ඒ වගේම සමහරක් අයට කම්මැලිකම තිබ්බොත් බේබදුකම තිබ්බොත් රැකියාවට වෙලාවට යන්නේ නැති වුණත් ඒ වගේ ප්‍රශ්න වලදී ඔබ ෆේල් වෙන්න පුළුවන්. ඒකෙන්ද ඕස්ට්‍රේලියන් වර්ක් වීසා එකෙන් බොහෝ දෙනෙක්ට ඒකට PR එකට යනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ හරියට අවංකව වැඩ කරොත්. ඒකෙන්ද අපි PR බලාපොරොත්තු දෙන්න නෙමෙයි. ඕස්ට්‍රේලියන් සිස්ටම් එක හොඳයි කියන එකයි කියන්නේ. ඕස්ට්‍රේලියන් රජය ඉතා නීත්‍යානුකූලව ඒව පවත්වාගෙන යනවා. සැලරි එක කිව්වොත් හරියට වෙලාවට බේරනවා. පහසුකම් ගොඩක් ලැබෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාව කියන්නේ කාගේ හරි ඩ්‍රීම් එකක් වීම වරදක් නෙමෙයි. අතවශයෙන්ම ලෝකේ කොච්චර රටවල් තිබ්බත් ඕස්ට්‍රේලියානු රජය විසින් මිනිසුන්ට දෙන සාමාන්‍ය අයිතිවාසිකම් පැත්තෙන් බැලුවොත් ඒක ගොඩක් සාර්ථක රටක්. ඉතින් ඒකෙන්ද මම ඔබට කියන්නේ අපිට සියලු දෙනාටම අපිට ඕස්ට්‍රේලියන් සීනිය සමාන ලබා ගන්න බෑ. හැබැයි ඔබ අසාර්ථක වෙන්න එපා. ඔබ කියන්නේ ඔබ ලංකාව වගේ රටක ඉපදෙලා තීම සතුටට කාරණාවක් කියන්නේ ලංකාවේ තියෙන පහසුකම් ගැන වටිනාකම ඔබට වැටහීමක් නැති වෙන්න පුළුවන්. ඔබ ලංකාවේ අසාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් ඒ ඔබගේ ලංකාවේ වරද නෙමෙයි ඒ ඔබගේ වරදක්. ඒකෙන්ද මම කියන්නේ ඔබ කැමති නම් ලංකාවේ ජීවත් වෙන්න ඒක තමයි සුදුසුම දේ නම්බර් 1. හැබැයි ඔබට යනවා නම් රටින් පිට යනවා නම් මම ඔබට කියන්නේ ඔබ පළමුව try කරන්න ඕස්ට්‍රේලියාවට ඒ බෙනිෆිට් එක වෙන රටකින් ගන්න බෑ කියන එකයි. ඒකෙන්ද ඔබ ඕස්ට්‍රේලියාවට සුදුසුකම් තියෙනවා නම් එන්න අපිට වෙන්න පුළුවන්. තව අද උදේ වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා මට. අද උදේ තරුණ ළමයි දෙනෙක් ආවා මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙන ළමයි දෙනෙක්. ඒ ළමයි දෙන්න ඇවිල්ලා ඉතින් කිව්වේ මම මැනේජ්මන්ට් කරලා තියෙන මට කැරියර් එක වෙනස් කරන්න බැයිද? ලෝකේ ඕන තරම් එහෙම වෙනස් කරපු මිනිස්සු ඉන්නවා. අතවශ්‍යම වෙනස් කරන්න පුළුවන්. ඔහු මට කතා කරපු විදියයි මම ඔහුට කතා කරපු විදියයි ඔබට පැහැදිලි කරන්න. ඔහු මගේ ගාවට ඇවිල්ලා කතා කරේ NVQ සර්ටිෆිකේට් එක ගන්න එක, ඔහුගේ සර්විස් ලෙටර්ස් හදා ගන්න එක. ඉතින් මම ඒ ටික අහගෙන ඉඳලා කිව්වේ ඔහුට කිව්වේ ඔබ ඔය දෙකම නිමි කරන්න ඕනේ. ඔබ යම් වෘත්තියක ෆුල් වැඩෙක් වෙන එක. කියන්නේ ඔබ හොඳ වැඩ කරුවෙක් වෙන එක. මොකද අද වෙනකොට ඔබ වැඩ බැරිව ඔබ මොන කැරියර් එකක් වෙනස් කරත් ඩොකියුමන්ට්ස් වලින් ඒකේ තේරුමක් නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඔබ වෙල්ඩින් වෙන්න පුළුවන්, ඔබ ප්ලම්බර් වෙන්න පුළුවන්, ඔබ ඉලෙක්ට්‍රීෂියන් වෙන්න පුළුවන්, ඔබ චෙෆ් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ටින්කරින් වෙන්න පුළුවන්, පැනල් බීටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මොන වෘත්තිය වුණත් ඔබ වෘත්තිය වැඩ කරුවෙක් වෙන්න ඕන. වැඩ ප්‍රායෝගික වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕන. අද වෙනකොට ඔබට අධ්‍යාපන සහතික කියන එක මේ සේවා සහතික කියන එක ලොකුවට සලකන්න එපා. හැබැයි ඔබට පුළුවන් නම් ඔබ හෙයාර් ඩ්‍රෙසර්
ප්‍රොෆෙසර් කෙනෙක් වගේ ඔබ ඕනම රැකියාවක් හැකියාවක් තියෙනවා නම් ඔබට පුළුවන් ඔබගේ හැකියාවන් පේන විදිහට වීඩියෝ මාර්ගයෙන් ඔබගේ මොබයිල් ෆෝන් එකේ හරි ඔබට කරන්න පුළුවන් වැඩ වීඩියෝ හැකියාවන් ගැන ඔප්පු කරන්න. එකක් දෙකක් නෙමෙයි. ඔබ වීඩියෝ 100ක් 200ක් කරේ ඔබට හදා ගන්න පුළුවන් ඔබ වැඩ කරන ඒවල. ඒතකට ඒ වැඩ තමයි අපි සහතික වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ කරන වැඩවල. ඔබ සමහරක් වෙලාවට විවිධ කූට ආයතනත් එක්ක ගිහිල්ලා ඔබගේ සර්විස් ලෙටර් එක ඔබගේ work experience letters ඔබ ඒවා පුහුණු කාලේ ඒවා හදන්න යන්න එපා. ඔබ ඒ වලට ලොකු තැනක් හිතන්න එපා. ඔබට කැරියර් එක වෙනස් කරන්න පුළුවන්. ඔබට අවුරුදු ගානක work experience එක තියෙනවා නම් ඔබ සුසුකම් තියෙනවා නම් ඔබ try කරන්න පුළුවන්. ඔබ genuine වැඩක් වෙන්න ඊට පස්සේ ඔබට පුළුවන් මේ කාර්යය සාර්ථක කරගන්න. මම කියනවා ඔබට මූලික අවශ්‍ය කරන එකක් ඔබට යම්කිසි වෘත්තියක දැනුමක් අධ්‍යාපනයක් හදාarලා තියෙනවා නම් වෘත්තියට අදාළ රස්සාවක් කරලා තියෙනවා නම් ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකට සාමාන්‍යයෙන් IELTS කරපුවාම PT කරොත් 37කට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ වගේම ඔබට අර යම් වියදමක් ආවොත් එම්බසි ෆී එක, එයාර් ටිකට් එක, ලෝයර් ෆී එක වගේ මුදලක් වියදම් කරන්නේ මුදල වියදම් කරන්න පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේ කාරණා ටික තියෙනවා නම් ඔබට සුසුකමක් තියෙයි ඔබගේ ඩ්‍රීම් එකට ළඟා කරගන්න. අපි කවදාකවත් අපි යන කාටවත් අපි පොරොන්දු වෙන්නේ නැහැ. ඒ රටේ සිටිසන් ගන්න පුළුවන්, PR එක ගන්න පුළුවන් කියලා. අපි කියන්නේ ඔබට රැකියාවක් හොයාගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ රැකියාව හොයාගත්තත් ඔබ ඒ රටට ගියත් ඔබට එතනින් එහාට ලොකු ගේම් එකක් සෙල්ලම් කරන්න තියෙනවා. ඒ ගේම් එක තමයි ඒ රැකියා ආයතනයේ ප්‍රධානින්ගේ හිත දිනා ගන්න පුළුවන් විදිහට ඔබ හැසිරෙන එක. එහෙම ඔබ මේ රටේදී අපිවත් රවට්ටලා අපේ රටත් රවට්ටලා ඒ රටේ කම්පැනි රවට්ටලා ඔබ සුසුකම් ඩොකියුමන්ට්ස් බ්‍රේක් ඩොකියුමන්ට්ස් හදාගෙන ගියොත් ඔබම තමයි රැවටෙන්නේ. මොකද ඒ කම්පැනිය ඔබ ගැන අසතුටින් ඉන්නවා නම් ඔබට වීසා එකක් දික් කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඔබ ඒ රටට $76000 ගානක සැලරි එකට ගිහිල්ලා ඊට පස්සේ ඒ කම්පැනියෙන් ඔබ එළියට දාපු දවසක හෝ ඔබට ජොබ් එක අයින් වෙච්ච දවසක තව තැනක $76000ක ජොබ් එකක් හොයා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකින්ද මම ඔබට කියන්නේ ඔබගේ අවශ්‍යතාවය තියෙනවා නම් ඔබ ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන යම් රැකියාවක් ප්‍රගුණ කරන්න ඒකේ හොඳ වැඩකරුවෙක් වෙන්න. එහෙම වුණොත් ඔබගේ රැකියාවේ හැකියාව පෙන්වන්න පුළුවන් විදිහට ඔබට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා වීඩියෝස් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ ඔබ ඉංග්‍රීසි අධ්‍යාපනයත් හදාගෙන මාව ඇවිල්ලා හම්බෙන්න මට පුළුවන් ඔබට රැකියාව කල හැකි ස්ථානයක් හඳුනා දීම පමණයි. හැබැයි එහි ඉන්ටර්වයුව පාස් කරගෙන එහුම් කතාක් බහ කරන ඔබගේ ප්‍රායෝගික ෆිසිකලි ඉන්ටර්ෆේස් කිරීම ඒක ඔබගේ සතු කාරණයක්. මට පුළුවන්කම තියෙන්නේ දෙපාර්ශ්වයක් මුණ ගැසීම පමණයි. මේ මුණ ගැසීම පාර්ශ්වය අපි ඔබට කරන්න පුළුවන් ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ ජොබ්ස් තියන අයට පමණයි.